තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී විශ්වමාතා දේවමෙදිරි ගුරුමෑණියෝ. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න ඇත්තටම මට බැරි වුණා. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න මුල්ම හේතුව තමයි මගේ YouTube channel එකට දාපු දුරකථන අංකය පිළිබඳව. ඉතින් මම පහුගිය කාලේ අවසර 7ක් විතර ඇත්තටම මගේ identity එකට සිම් එකක් ගන්න බැහැ කිව්වා. ඉතින් අර identity එක චුට්ටක් බොඳ වෙලා වගේ තිබිච්ච නිසා මම වෙන කෙනෙක්ගේ හිතවත් කෙනෙක්ගේ නමට තමයි ගත්තේ. ඉතින් ඒ කාලේ මම YouTube channel එකක් කරපු නැති නිසා ඒ සිම් එක පාවිච්චි කරා. ඉතින් මගේ YouTube channel එකට මට දාන්න ඕනෙත් ඒ නම්බරේ. ඉතින් දේවස්ථානට එන අයට දෙන්න ඕනෙත් ඒ නම්බරේ කියුණාට මම දීර්ඝව මට ඒක කරන්න යන්න බැරි නිසා මම ඉතින් දුරකථන අංකයක් මගේ identity එකට අරගෙන මම වෙනස් කරා. ඒක YouTube channel එකේ දාලා තියෙනවා. මේ ළඟදී දවසක් හංවැල්ලෙන් දරුවෙක් ආවා. මෑණියන්ගේ දුරකථනයේ අංකය වැඩ කරන්නේ නැහැ කියලා. ඇත්තට පුතේ මේ YouTube channel එකේ උඩින්ම දාලා තියෙන ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඉතින් දේවස්ථානයේ වෙනස් වුණෙත් නැහැ. දේවස්ථානයේ නම වෙනස් වුණේ නැහැ. දුරකථන අංකය පමණයි වෙනස් වුණේ. සමහර අය කියනවා මෑණියෝ වීඩියෝ එකක් දාන්න. ඒතර මට මේ දවස්වල වීඩියෝ එකක් දාන්න විදියක් තිබ්බේ නැහැ. මොකද ශාන්ති කර්ම තිබ්බා. ඒ වගේම දේවස්ථාන විවර කිරීම තිබ්බා හලාවත ප්‍රදේශයේ. දවසක් හලාවත ප්‍රදේශයේ දේවස්ථානයක් විවර කරා. දැනට ශ්‍රී විශ්වමාතා දේවමෙදිරි ගුරුමෑණිය විසින් හලාවත ප්‍රදේශයේ දේවස්ථාන 3ක් විවර කළ තිනවා. මගේ වරම් දරුවෝ සිටිනවා දේවාල පවත්වාගෙන යන දේව මන්දිර පවත්වාගෙන යන. ඉතින් නම වෙනස් වෙලාවත් දුරකථන අංකය වෙනස් වීම විතරයි. නම වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. ඉදිරියටත් බාරගත ශාන්ති කර්ම තියෙන ඉතින් වීඩියෝ දැමීමට අපහසුතාවයක් සිද්ධ වෙන එකයි. මේ ළඟදී අපි අලුත් වරම් දරුවෝ ඉතින් දේව මන්දිරයට ආපු අලුත් වරම් දරුවෝ ගොඩ දෙනෙක් හිටියා. ඒ අයත් එක්ක අපි නවගමු දේව මාලිගාවේ වන්දනා කරා නේද පුතේ? නවගමු දේව මාලිගාව වන්දනා කරා. කැලණි පන්සලේ පුද පූජා පවත්වමින් අෂ්ට පරික්කාර පූජා කිරීමෙන් පසුව නවගමු දේව මන්දිරයේ දේවස්ථානයේ අපි පුද පූජා පැවැත්වුවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දේවස්ථානට ගොඩාක් දුරට දරුවෙනි සිහිවරම් කියලා. ඒ ස්ථානයේදී සිහිවරම් කියපු හැම දෙනාටම ආරූඪ වරම් අරන් දුන්නා. ගොඩාක් ළමයි කතා කරා. තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේවිලා කතා කරා. ඉතින් හැමෝටම හරි සතුටුයි. ගොඩාක් වරම් දරුවෝ සිටිනවා. ඉතින් ඒ අයත් හැමෝම ආදරේ මතක් කරන දරුවනේ. ඉදිරියට වීඩියෝ දාන්න පුතේ. නම්බර දුරකථන අංකය පමණයි ශ්‍රී විශ්වමාතා දේවමෙදිරි වෙනස්නේ. වෙන කිසිම දෙයක් වෙනසක් නැහැ. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ශ්‍රී විශ්වමාතා දේවමෙදිරි ගුරුමෑණියෝ හැම වරම් දරුවෙකුටම ආදරේ. ඉතින් සෙනසුරාදා බදාදා විතරයි මෑණියෝ වරම් පරීක්ෂාව සිද්ධ කරන්න කියලා සමහර අය ඉතින් පොඩ්ඩක් මගෙන් අහනවා. පුතේ සෙනසුරාදා බදාදා විතරක් නෙමේ සමහර දරුවන්ට රැකී රස්සාවල යන අයට ඉරිදා දවස්වලක් තියෙනවා. ඉතින් මගේ දෙම්මේ ශ්‍රී විශ්වමාතා දේවමෙදිරි වරම් හදන වෛද්‍යවරු ඉන්නවා, ගුරුවරු සිටිනවා. ඉතින් ඒ අය හැමෝම ඉරිදා තමා වරම් පරීක්ෂා වලට වරම් සකසා ගැනීම සඳහා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා නිරත වෙන කට්ටියට කිසිම ගැටලුවක් නැහැම පුළුවන්. ඉතින් හැමෝටම පිහිට වෙනවා. හැමෝටම ආදරේ. උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී බෝ සමිතික පිහිට ආශිර්වාදයක් වේවා. මගේ සත්පත්තිනි අම්මා ගම්බාර සෝනියන් අප්පච්චිගේ පිහිට ආශිර්වාදයක්ම වේවා කියලා හැමෝටම ආදරෙන් සිතක් සාන්තියක් වේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා පුතේ.